exam results ආවම පිටරට අම්මලා We'll try next time, okay? You study hard and we'll try next time, alright? ලංකාවේ හුට්ටා එළවල රිසල්ට් ආව නේද ඔක්කොම ෆේල් Result ආවනේ. මොනේද? කොහොමද මම දුවන්නේ බා? කොහොමද බා? කොහොමද මම දුවන්නේ බා? අන්තර පෙරලා ඉන්න කියලා. යක්කෝ! හේ! මොකද අපිලා කරන්නේ? ගිහින් අරුව අල්ලගමු. කොහොමද මම දුවන්නේ බා? කොහොමද බා? මේ කොහොමද මහා දුවන්නේ බා? කොහොමද බා? කොහෙද මු? කොහෙද ගියේ? ඉන්න තැනින් එළියට වරෙන්. කොහෙද මේක ගියේ? අනේ පුතේ. අනේ කොයා ඉන්න තැනින් එළියට එන්නකො අපේ ගොඩක් ආදරේ. අනේ පුතේ අනේ ඉන්න තැනින් එළියට එන්න පුතේ. අනේ පුතේ කොයා එන්නකො අනේ මාව පුතේ අනේ මගේ රත්තරන් පුතේ වා ඉන්න තැනින් එළියට එන්නකො. වා එක්සෑම් ෆේල් වුණා කියලා අපි වට ගහන්නේ. කොයා? අනේ පුතේ එන්න පුතේ අපිට දුක් ගන්න නැද්ද ප්ලීස් එන්න අපි වා එක්සෑම් ෆේල් වුණා කියලා අපි වට ගහන්නේ. වා ක්ලාස් 100කට හරි දාලා ආයි උගන්වන්න. අනේ ප්ලීස් එන්න පුතේ එළියට. ෆේල් වුණා කියලා අපි වාව බයි නෑ ඔයාට නේ පුතේ. වා ෆේල් වුණා කියලා බයි ආදරේ ඉන්නේ. අනේ පුතේ ප්ලීස් පුතේ පොඩ්ඩක් එළියට එන්න පුතේ. අපි වට ගොඩාක් ආදරේ. මගේ පුතේ වා මේ කබඩ් එක දෙන්න මම වට ගොඩාක් ආදරේ පුතේ. අනේ හරි ෂෝක් තාත්තයි පුතේ. හොඳට ටීවී බලලා ඉන්න සපාන්නකේ. මේ අර තොරනරුවේ නැන්දගේ මොකද මන් දන්නේ වෙන්න එකක් කිව්වා. ඇති අන්තම් මං දැන් එක්සෑම් රිසල්ට්ස් අමතක වෙලා කට්ටියට දැන් දී ඵලයන්ග තොරනරුවේ මාතින් බැලගත්තනේ වන්නේ එක පිනිහෙක්. තාත්තෝරේ මොටේ පාස් කරන්න. ඔය වගේ මේ එක්සෑම් එකක් පාස් වුණාට තමයි හොඳ. උඹ හිතන්නේ මට උඹේ එළවලු රිසල්ට් මතක නැහැ කියලා නේද? උඹ 10 පාරක් හරි කරලා කොහම හරි එළවලු පාස් කරනවා නැත්නම් මං උඹ මේක දින එළවනවා හරි. නැත්නම් ඇති අමතකයි කියලා මට මේක. අනේ යකෝ. හරක. හරි මං හරකන අම්බ කවුද එතකොට? ඔය ඉන්නේ එළදෙන.